අපේ රටේ රෝහල් ගතවන සාධක බොහොමයක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම සාධකයක් විදියට හදිසි අනතුරු හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ සිදුවන ආබාධ ඇති පුද්ගලයන් බිහිවීම සහ මරණ සංඛ්‍යාවටත් සැලකිය යුතු ප්‍රධානම දායකත්වයක් හදිසි අනතුරු නිසා සිද්ධ වෙනවා. ඒ වගේම තමයි හදිසි අනතුරු වලට භාජනය වෙන්නේ අපි ඵලදායී වයස් සීමාව කියන අවුරුදු 15 සහ 14 අතර වයස් සීමාවල කාණ්ඩය තමයි හදිසි අනතුරු වලට භාජනය වෙන්නේ සහ මිය යන්නේ. එතකොට ඒකෙන් අපේ රටේ ආර්ථිකයට අපේ රටේ දියුණුවට ඊටාම අහිතකර බලපෑමක් ඇති වෙනවා. හදිසි අනතුරු නිසා රෝහල් ගත වන ප්‍රමාණය ගත්තොත් ඒකෙන් දසවන ස්ථානය හදිසි අනතුරු වලට භාජනය වෙනවා. ඒ වගේම තමයි අපේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 8% හදිසි අනතුරු නිසා සිදුවන මරණ තමයි.